හලෝ යාළුවනේ. අද ඉඳන් මම ලංකාව වටේ ට්‍රැවල් කරනවා. ඉතින් මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. මම දැන් ඉන්නේ ආරක්කු 9 පාලම ළඟ. අද නම් මෙතන ටිකක් සෙනඟ. ඉතින් අපි මෙතන ෆොටෝ ටිකක් ගහමු. How many times lady love had given me missed call? What to tell you lazy like no battery at all. Either ඉතින් මම සීගිරිය බලන්න ආවා. මේ පැත්තටදී මගේ වර්ගය වුණුත් ගොඩක් හම්බුණා බට් උන්නම් මහ වදකාර జాතියක්. දන්නවනේ ඉතින් ඕන සමාජයක හොද නරක జాති දෙකම ඉන්නවා. යාළුවනේ ඉතින් මම සීගිරියේ ඉඳන් පිදුරංගලට ආවා. මෙතෙන්ට නම් සීගිරිය මාර ලස්සනට පේනවා. මේක නම් මාර view එකක්. දවසක් වුණත් ඉන්න හිතෙනවා. මම අද ඇවිත් ඉන්නේ අනුරාධපුරයට. ඇත්ත වශයෙන්ම කිව්වොත් මේක තමයි මගේ ජන්ම භූමිය. අද පොසොන් පෝය නිසා පේනවනේ පිස්සු හැදෙන සෙනගක් අද ඉන්නේ. පොඩි අවුලකට තියෙන්නේ හැමෝම සුදු ඇදගෙන ඉද්දි මං විතරක් නිකන් ඇටි කෙහෙල් කාපු රිලෙවෙක් වගේ කොළපාට ඇඳුමක් ඇඳන් ඉන්න එක. අනේ බුදුහාමුදුරනේ මට සමාවෙන්න. මේ දන්සැල් වල මෙච්චර දිග පෝලිම් දැක්කම මට සාධාරණ සැකයක් ඇති වෙනවා ගයිස්. උඹලා දවස් කීපයක් බඩගින්නේ ඉඳලා පොසොන් පෝයට බැතිසිතින් සූදානම් වෙනවද කියලා. මේ traveling boy අනේ selfie-යක් ගමුකෝ මාත් එක්ක. මේ traveling boy ගයිස් බලන්න අඩිය තියෙන හැමතැනම ෆෑන්ස්ලා සූ ගාලා. කොහොම වුණත් මේ ශ්‍රී ලංකාවේ ඉන්න සුපිරි මිනිස්සු උඹලා තරම් ಜಾති ඩයල් මන් ලොයිත් දැකලා නැහැ. ඔයා නේද අර පිරමිඩයකට රිංගන වීඩියෝ දැම්මේ? මල කෙලියයි. බා අඩෝ traveling කොල්ලා පිස්සු හැදෙනවා තවුසේ හම්බුන එක පට්ටම සතුටුයි. අඩෝ selfie-යක් ගමු මචං. බයි මචං. selfie-යක් ගමුකෝ මාත් එක්ක. boy traveling boy එන්න බත් ටිකක් කාලා යමු. මේවා හරිම රස ඒවා කොල්ලෝ. ගයිස් අර ලස්සන නංගි බෙදුවා බෙදිල්ලක් ආයේ නැහැ කෑවා බුරිය උල් වෙන්න. කිරිකොසුයි කරවල හොද්දයි මිරිස් බැදලා පපඩනුත් තිබ්බා ඔයි. වාව් මේක නම් පුල්මාවලස්. අද එළියට යන හැමෝම පරස්සමින් ඵලයල්ලා. පොඩි උන් CT100 වල යන්නේ ජෙට් වල යනවා වගේ. කොටින්ම පොඩි ඇටපැටව තොපේ රත ගාය නම් බොහොම වැඩි. ඒ මදිවට අර පෑම් ගාලා නලා පිඹින උන්ව නම් මේ දූපතෙන් පිටුවහල් කරන්න ඕනි. ඉතින් ගයිස් අද මාව අනුරාධපුරේදී දැක්කොත් අනිවා කතා කරලා සෙල්ෆියක් ගහලා යන්න. අපි ලස්සන උනාට ලොකුකම නැහැ. එහෙනම් සුබ පොසොන් පොහෝ දිනයක් වේවා. පට්ට ලස්සන තැනක මේ තමයි අපි කවුරුත් දන්න ඊජිප්තුවේ පිස්සු හැදෙන පිරමීඩ. අඩෝ මේක පට්ට ආතල්ල. මම ඉන්නේ ගීසාහි මහා පිරමීඩේ ළඟ. බලන්න මේ ගල්වල ලොකු. මට හිතා ගන්නවත් බෑ මේවා මෙතනට ගෙනාවේ කොහොමද කියලා. ගයිස් මේ එක ගල් කුට්ටියක් ටොම්බර ගාණක්. මේ මිනිස්සු මේව කොහොම ඉස්සුවද දන්නේ නැහැ. මේව දකිද්දි මගේ කොන්ද රිදෙනවා. මේක උඩ නගින එක තදින්ම තහනම් අහු වුණොත් ඊජිප්තු පොලිසිය මගේ දෙක ලාච්චුවක දායි. ඉතින් අපි ඇතුළට යමු. අපි රිංගල බලමු ඇතුලේ මොන මගුලක්ද තියෙන්නේ කියලා. ඇතුලේ සුපිරි චිත්‍ර තියෙනවා ගයිස්. මට නම් හිතෙන්නේ මෙතන විශාල අභිරහසක් ඇති කියලා. අඩෝ මේ බලපල්ලකෝ මේක නම් පිස්සු හැදෙන සීන් එකක්. මේ ඉන්නේ අපේ ජාතියේ පොරක්. ඒ කියන්නේ මෙතන මොකක් හරි සිරාම අටමගලයක් තියෙනවා. ඉතින් මේක නම් පට්ට සීරියස් වගේ දැන් නම්. වඳුරෙක් ඉන්නවා, හිලකුත් තියෙනවා, බිත්තිය මෙතින් ඉවරයි. මේක රහස් දොරක් වගේ සීන් එකක් කියලා හිතනවා ඔයි. ගයිස්